2025 ගංවතුර ආපදා තත්ත්වයෙන් සතියකට විතර පස්සේ තත්ත්වය තමා අපි මේ දකින්නේ. මේ පොඩි ප්‍රදේශයක අපි ගෙදර යන ගමන් දකින තත්ත්වය. අපිට ළඟාවෙන්න බැරි පැති මීට වඩා වැඩි. මේ වෙලාවේ මිනිස්සුන්ගේ ගෙවල්, ව්‍යාපාර ගංවතුර නිසා විනාශ වෙලා තියෙනවා. ඔවුන් මේ උත්සාහ කරන්නේ ආයේ ඒ දේවල් ගොඩනගා ගන්න. මේ වෙලාවේ ඒ අහිංසක මිනිස්සු ශාරීරිකව හා මානසිකව පීඩා විඳිමින් ඉන්නේ. ඒ අතරින් ඔවුන් කොහොම හරි නැගී සිටින්න උත්සාහ කරනවා. අපි ඔවුන්ට අත දීලා මේ ලංකාව නැවත ගොඩගමු. ඉතින් මේ ව්‍යසනයට පත්වෙච්ච මිනිස්සු වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව මිලියන 1 තරුණ ස්වේච්ඡා බලකායක් එකතු කරගන්න බලාගෙන ඉන්නේ. කැමති අය පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එකෙන් ෆෝම් එක ෆිල් කරලා රෙජිස්ටර් වෙන්න. ඒ වගේම ආපදා කළමනාකරණ අමාත්‍යාංශය එක්ක එකතු වෙලා කරගෙන යන අලුතින් හදපු වෙබ්සයිට් එකක් තියෙනවා. උදව් ඕන අය, උදව් කරන්න කැමති අය මේ වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙන්න. එහෙමත් අපහසු නම් වොලන්ටියර්ස්ලට එකතු වෙන්න WhatsApp group එකක link එකකුත් description box එකේ දාලා තියෙනවා. මේක විදියකින් හරි ඔයාටත් පුළුවන් support එකක් දෙන්න. මේ වීඩියෝ එක ෂෙයා කරලා ඔයාගේ යාළුවත් දැනුවත් කරන්න. යාළුවනේ එන්න එකතු වෙලා අපි ලංකාව ගොඩනගමු.